මිථුන ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 19 වනදා එනම් සිකුරාදා දිනය ප්‍රධාන වශයෙන්ම ඔබගේ අවධානය ඔබගේ මූල්‍ය තත්ත්වය, පවුල, කතාබහ, ආහාර රටාවන් සහ ස්ථාවරත්වයේ සම්බන්ධ කාරණා ඉතා වැදගත්ව දැනෙන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ කියන වචන වෙනදාට වඩා වැඩි බලපෑමක් ඇති කළ හැකි නිසා කතා කිරීමට පෙර මොහොතක් සිතා බැලීම ඉතා වැදගත් වනු ඇති. උදෑසන කාලය තුලදී පවුලේ කෙනෙකු යම් ගෙවීමක් හෝ පැරණි මූල්‍ය කාරණයක් ගැන ඔබගේ අවධානය යොමු වනු ඇති. දවසේ මුල් භාගය තුල ඔබට යම් සැහැල්ලු ස්වභාවයක් දැනුණත් දහවල් කාලය ආසන්නවත්ම තීරණ ගැනීමේදී යම් අවුල් සහගත බවක් ඇති විය හැකියි. විශේෂයෙන්ම 10:38 සිට 12:12 දක්වා වන කාලය රාහු කාලයේ යෙදී ඇති බැවින් මෙම කාලය තුල නව ගිවිසුම්, විශාල මිලදී ගැනීම, මුදල් හුවමාරු හෝ ණය හෝ වැදගත් පවුලේ තීරණ ආරම්භ කිරීමෙන් වැළකීම වඩාත් යහපත් වනවා. මේ කාලය තුලදී පැරණි ලිපි ලේඛන කටයුතු, ගෙවීම් සහ තොරතුරු පරීක්ෂා කිරීමට පමණක් භාවිතා කිරීම ඔබට යහපත් වනු ඇති. ඔබගේ මූල්‍ය තත්ත්වය පිළිබඳ සැලකීමේදී කුඩා වාසියක්, ගෙවීමක් හෝ ඉතිරි කිරීමක් හෝ ඔබ වෙත ලැබී යුතු තිබූ යම් මුදලක් ලැබීමට ඉඩකඩ පවතිනවා. නමුත් එකවරම වියදම් කිහිපයක් මතුවිය හැකි නිසා අයවැය පාලනය කර ගැනීම වැදගත් වනවා. ආහාර පාන, නිවස, පවුල හෝ සංනිවේදන උපකරණ සම්බන්ධයෙන් යම් වියදමක් ඇති විය හැකියි. ඔබගේ පුද්ගලික සම්බන්ධතා පිළිබඳ සලකා බැලීමේදී ඔබට සමීප පුද්ගලයෙකු සමග කතාබහේදී සැඟවුණු ආකල්ප හෝ පැරණි හැඟීම් නැවත මතුවිය හැකියි. ඔබගේ අදහස නිවැරදි වුවත් එය ඉදිරිපත් කරන ආකාරය ඉතා වැදගත් වනවා. දහවල් කාලයට පසුව එළඹෙන කාලයේදී වැරදි අවබෝධයක් නිවැරදි කර ගැනීමට යහපත් අවස්ථාවක් එළඹෙනු ඇති. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ආහාර ජීර්ණය, උගුර, නිතර කතා කිරීම නිසා ඇතිවන තෙහෙට්ටුව, නින්ද අඩුවීම සහ මානසික ආතතිය ගැන ඔබ සැලකිලිමත් විය යුතු වනවා. අධික තෙල් සහිත ආහාර, නියමිත වේලාවට ආහාර නොගැනීම යන පුරුදු සහ කෝපයෙන් කතා කිරීම ඔබගේ ශරීරයටත් මනසටත් යම් අමතර වෙහෙසක් එක් කළ හැකියි. සරල ආහාර, ජලය සහ කෙටි විවේකය මෙම දිනේ ඔබට අවශ්‍යම වනු ඇති. මෙම දිනේ ඔබට හිතකර වේලාවන් ලෙස උදෑසන 5:56ත් උදෑසන 8:01 දක්වා වන කාලය, සවස 1:15ත් 3:20ත් අතර දක්වා වන කාලය, සවස 5:25ත් 6:28ත් අතර වන කාලය සහ රාත්‍රී 8:23ත් 10:17ත් දක්වා වන කාලය හඳුන්වන්න පුළුවන්. මෙම කාලය තුලදී වැදගත් සාකච්ඡාවල නිරත වීමට, ලිපි ලේඛන කටයුතු, මුදල් සැලසුම් සකස් කිරීම, පවුල තුල සිදුවන වැදගත් කතාබහ සහ ඔබගේ ඉගෙනීමේ කටයුතු සඳහා ඉතා යහපත් වනු ඇති. ඔබට තරමක් අභියෝගකාරී වේලාවන් ලෙස උදෑසන 9:04 සිට 12:12 දක්වා වන කාල පරාසය, ඒ වගේම සවස 4:23 සිට 5:25 දක්වා වන කාලය, සවස 6:28 සිට රාත්‍රී 7:25 දක්වා වන කාලය හඳුන්වන්න පුළුවන්. මෙම කාලය තුලදී ඉක්මන් තීරණ ගැනීම, වාද විවාදවල පැටලීම, අවදානම් සහගත ගමන් සහ කෝපයෙන් යුතුව කරන ප්‍රතිචාර වලින් ඔබ වැළකී සිටිය යුතු වෙනවා. සමස්තයක් ලෙස මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම දිනේ ඔබගේ වචන භාවිතය සහ මුදල් නිවැරදිව කළමනාකරණය කළහොත් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබා දෙන දිනයක් වනු ඇති. ඉක්මන් කමට වඩා සූක්ෂමතාව, සැකයට වඩා පැහැදිලි තොරතුරු සහ කෝපයට වඩා මෘදු කතාබහ ඔබට මෙම දිනේ වැඩි වාසියක් ලබා දෙනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.